මේ වීඩියෝ එක ලව් ස්ටෝරීස් වලට ආස ඔයාට. මේ පොත රත්තරන් කෝඩුවක දාලා කෝඩු කරගෙන හදපු ගැහැණු ළමයෙකුගේ කතාවක්. අනුදුත්තර මේ පොත ලියලා තියෙන ඉමේෂා මාධවී මල්ලවාරච්චි. ආදරේ නාමයෙන් කෝඩු කරලා හදපු නිසා ජීවිතේ එක තැනක අනුදුත්තරාට වැරදිනවා. හැබැයි වැරදුනා කියලා එතනින් නතර වෙන්නේ නැතුව හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන ගෑනු ළමයෙකුගේ කතාවක් තමයි අනුදුත්තරා කියලා කියන්නේ. අසම්මතය කියන කතාව ඇතුළේ විනාශ වෙච්ච, අසරණ වෙච්ච ගැහැණු ළමෙක් එයාගේ ජීවිතයට නැවත වතාවක් ශක්තිමත්ව මුහුණ දෙන්න උත්සාහ කරන විදිහ ගැන මේ පොතේ හරි අපූර්වට ලියවිලා තියෙනවා. අනවශ්‍ය විදියට හිර කරගෙන කූඩු කරගෙන හදන ගැහැණු ළමයෙකුට ජීවිතේ එකපාරක් හරි වරදින තියෙන ඉඩකඩ වැඩි. හැබැයි ජීවිතේ එකපාරක් මේ විදිහට වැරදුනා කියලා ජීවිතේ එහෙම නතර වෙන්නේ නැහැ කියලා පෙන්නපු කතාවක් වගේම බිඳුණු තැනින් තමයි අපේ ජීවිතේ ඇත්තම ශක්තිය උපදව ගන්න පුළුවන් කියලා පෙන්නපු විදිහේ හරි අපූර්ව කතාවක් වුණා මේ පොත. මේ කතාවෙන් අනුදොත්තරා කියලා කියන්නේ මලක් වගේ ගෑනු ළමෙක්. හැබැයි එයා උත්සාහ කරනවා එයාගේ ඒ වැරදුණු තැනින් නැගිටින්න. ආදරයට වයස් පරතරයක් තියෙනවද? ඕගොල්ලන්ට මොකක්ද ඒක ගැන හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පොතේ හරිම ලස්සන ලව් ස්ටෝරියක් තියෙනවා. මේගියගේ අනුත්තරාගේ. ඇත්තටම කිව්වොත් හරිම ස්වීට් ලව් ස්ටෝරියක්. අසම්මතය කියන කතාව ඇතුලේ බිඳිච්ච ගැහණියකකට නැවත ආදරය කරන්න බැරිද? ඔයාලට මොකක්ද ඒක ගැන හිතෙන්නේ? ඉතින් ඔයාට මේ අනුදුත්තරාගේ කතාව අහන්න ආසයි නම් මේ පොත අනිවාර්යයෙන්ම කියවන්න වෙනවා. ඔයා ලව් ස්ටෝරිස් වලට ආස කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ පොතට කැමති වෙයි කියලා මං හිතනවා.